Hai යාළුවනේ කොහොමද අද තව වීඩියෝ එකක් අරන් අද කෑම වීඩියෝ එකක් තමයි අරන් අම්බාන සුදු මැණික කරන එක දන්නෝ දානිකක් කියලා හොරාට තමයි ඔය වගේ වැඩ බලන්න පුළුවන් යාළුවනේ මේ කතා කළොත් එහෙම අපි අම්මෝ ඉවරයි නේද ඔව් අපි සැමන් හදන්න යන්නේ රාජකීය භෝජනයක් අපිනේ. ඔව් සැමන් තෙල් දාලා පරිප්පු ටිකක් උයලා උඩට කන්න ආසයිනේ. ඔව් මෙල්ලුමක් හදලා පරිප්පු හදන්නේ මේ දාලීද ගියාලා ගොඩක් දවස්. නීති ටික නරක් වෙලා ගියාලා ටික තමයි මේ හදාගන්න බැරුව ගියන වෙලා නැතෝ ගියන්නට මේ ඉතින් අර මෙයාලේ අර මාමා සනීප නෑනේ යත් මේ කන්න ටිකක් ඉරන් දෙන්න කිව්වා නේ. එයාට යාළුවනේ ගෙනින් දෙන්න පුළුවන් හැමදාම උනත්. ඒ වුණාට මේ අපි වෙන කන්නේ. එයාට කන්න බෑ. එයාට මේ දැන් මම කාලේ පිටිපොනේ එයාට හැදෙන්න බත් වෙනම රතුපත් උයන්න ඕන බෙරි වෙන්න. බෙරි වෙන්න උයන්න ඕන නේ. බෙරි බත්. ඔව් බෙරි බත්. බෙරි වෙන්න උයලා කන්නේ. දැන් ඔය බෙරි වෙන්නේ නැහැ ඒකත් නේ තුන් පාරක් විතර. බෙරි වෙන්නේ ඒ කර්මයේ ඇට්ට කුණා වෙන චුට්ටන්නේ උයන්නේ නේ. ඒකට ඇට්ට කුණා වගේ වෙනවා. මම දැන් ගොඩ වෙලා ඉඳන් හද ඉන්නේ ඒක. මේ නැත්තම් අපේවත් කරනවා නම් හැමදාම උනත් ගිහින් දෙන්න පුළුවන්. ඒක ඉතින් දැන් අපිට ටිකක් වැඩ වැඩි නේ සුදු හරිම අමාරුයි ඉතින්. ඒ වුණත් ඉතින් අපි ඉතින් මේ නසලකා හරින්නේ අපිට පුළුවන් විදිහට පුළුවන් වෙලාවට ගිහින් දෙනවා නේද? ඔව්. මේ ඉතින් අපි සුදුට තමයි හැමෝම ඉතින් කෝල් කරලා මොනවා හරි උගමනා දෙයක් කියන්නේ ඉතින්. අපිට ඉතින් නෑ බෑ නොකිය ඉතින් පුළුවන් විදිහට අපිට කරනවා නේද? ඔව්. මේ ඉතින් යාළුවනේ මේ අපි සැමන් තෙල් දාලා ඒක හදාගමු දැන් මාමට ගිහින් දෙන්නත් එපාය. මොකක්ද මං කියන්නේ හිටියා දැන් මට මතක නෑ යාළුවනේ. මේ සුදුට කියලා සැමන් ටින් එක කඩා ගන්න ඕන. මේ මෙල්ලුම් ටිකුත් හදාගන්න පොල් ටික ගා ගන්න ඕන පරිප්පු. ලිපේ දෙන ඉස්සෙල්ලාම මං හිතනවා සැමන් එක ලිපේ දීලා හිටියා හරි නේ සුදු. ඔව්. මේ අපේ එදා කඩපුවා මේ තවම තියෙනවා මේ අද සුදු කඩාගලා යාළුවනේ නයි කොච්චි ටික ඉවර වෙනකම්ම කොස් ගහේ කොසුයි යතුයි වැටෙනවා. ඔව්. කරන්න දෙයක් නෑ අපරාධනේ සුදු. ගොඩ වැටෙනවා. මොනවා කරන්නද කියලා තේරෙන්නේ මේ බාන මං කිය යාළුවනේ ටොම්බ ගෙඩි තියෙන කියලා. මේ හරි ෂෝක් ඒවා. සුදු මට සැමන් ටින් එක කඩලා දෙන්නකෝ. මම මේවා ටික ලියාගත්තා. අපේ බත් එක මේ හදාගෙන ඉවරයි. අපේ බත් එක. පිසුදු මැණික තමයි අල තැම්බුවද උදේට කන්න බිත්තරේකුත් දාලා මේ අල කැවුවා කෑවෙන්නේ. යාට සැරට ඕන. සැරට තිබ්බේ නැත්තම් එයා කන්නේ නැහැ. පිසුදු පුරුදු කළා සැරට කන්න දැන් සැරටම තමයි මැණික කන්න. ඔන්න යා අපි දෙමු. සැමන් හදාගන්න යන්නේ. තෙල් එකෙන් ටිකක් දාගන්න එක තමයි කරන්නේ. හරිද සුදු මැණික? ඕම් බලන්න සුදු මැණික දෙන යාළුවනේ තෑගි. මැණික ඔය වගේ තෑගි තමයි. සුදු මැණිකේ. මේ කට්ට මේ වෙලා තියෙන හැටනේ. දිරලා තියෙන්නේ. අපේ කටුත් ඉතින් දිරනවා. අපේ කටු දිරන්න කොච්චර කාලයක් යනවද? ඔව් ගියා අපේ කටුත් දිරනවා තමයි. මේව දෙන්න නම් අපිත් දිරනවා. සැමන් එලි කන්න හොදයි. අපි මේ අම්මෝ වෙන කාලෙකින් ගියානේ. ඔව්. අවුරුදු 20කින් විතරනේ. ඒතර මාමා ආසයි කිව්වනේ. ඔව්. චුට්ටකින් සුදු. අපේ මේ hair oil එක මේ ඔළුවේ ගන්න තෙල් එක ගොඩ අය මේ මැසේජ් කර අහනවා මේ
කොහොමද ගන්නෙ කියලානේ. කමෙන්ට්. කමෙන්ට් කරනවා ගන්නෙ කොහොමද කියලා කමෙන්ට් ගොඩ දානවා. ඒක ගන්න පුළුවන්. ඉතින් අපි WhatsApp නම්බරේ අපේ WhatsApp නම්බර එක දාලා තියෙනවා. ඒ WhatsApp නම්බරේට මැසේජ් එකක් දානවා. අපේ සුදු උත්තරේ ගන්න. ඔව්. ඒක තමයි ඔයගොල්ලන්ට අපේ hair oil එක ගන්න පුළුවන්. අපේ බෙදපු 3-5 කුඩු එකක් ඒ වගේම තමයි ගන්න පුළුවන්. අපේ hair oil එකේ දැන් මේ ප්‍රතිඵල කියනවා කට්ටිය නේද? ඔව්. දැන් ඔන්න මේ ගත්තු අය ඉස්සෙල්ලාම අපි ගත්තු අය ඉස්සෙල්ලා මේ පස්සේ ගත්තු අය කියනනේ කියනවා. ප්‍රතිඵල කියනවා කොණ්ඩේ අනේක නතර වෙලාලු කොණ්ඩේ දික් වෙලාලු සමහර අයට ඔලුව කැක්කුම නතර වෙලා කියලා ඔලුව කැක්කුම නේද ඔලුව කැක්කුම නතර වෙලා කියලා මම උන්ට 6-7 දෙනෙක්ම කිව්වා. කිව්වනේ. ඔලුව කැක්කුම නතර වෙනවා අපේ තෙල් එකට කියලා කිව්වා. ඒ හරිම සතුටුයි. අතර වෙන්න ඕනේ ඉතින් ඖෂධ දෙලා නේ. නතර වෙන්න ඕන ඖෂධ තෙලක් නෙවෙයි. මමත් ඔලුව කැක්කුමක් එහෙම ආවම ගාගන්න ඉතින් අපේ තෙල් තමයි. අම්මෝ ඔලුව කැක්කුම එන්නේ නැතුව කියනවා යාළුවනේ මේ දවස්වල. රස්නේ මෙහි සමාන කරලා වටිනවනේ. ඔව්. අපේ පැත්තේ ඉහි වහින අපේ අක්කලේ පැත්තේ වහිනවා. පාටි පැන්දෙන් පොල් ගා ගන්නවා තව පොල් ගා ගන්නවා. අපි දැන් ලෝහ දා ගන්නවා. ලෝහ ටිකක් අඩු කරලා දාගන්න. යනනම් පරිප්පු ටිකක් කරලා කලින් දාගන්න. මම රබ්බ කරගෙන දාන්නේ. රම්ප කරපින් චාන්නේ. ගන්න යන්න බැරි ගියා මට. සුදු මැණිකත් එක්ක හරිය අමාරුයි. මම තාම මිරිස් දෙන්නේ නැත්යාලිනේ මේ කෙලස් දාලානේ අර සැර යනවා සුදු මැණිකට කැස් වෙන්න ඉඩ තියෙනවා. ඉන්නට මම මේක කලවම් කරගෙන අතුම් කරගෙන දාන්නවා. මේ අපේ සුදු අර ප්‍රියානි නෙන්දට රට යවන්න මේ කෙටුවන්නේ සුදු. මේවා කැලේ ඒවා මේවා ගෙදර කැලේ හොඳ පිළිසිඳු හින්දා මේ ඉතින්නේ අර කැත පාටයි. ඔව්. යාළුවනේ අපේ බෙදපු 3-5 කුඩු ඒවා දාගන්නවා. තෙල් දාන හින්දා අර ගොඩ දාන්නේ මේ පරිප්පු අනම්මනම් වලට දානවා වගේ අපි දාගන්නවා. ඒවා දාපුවම ගොඩාක් රසයි. ඔයගොල්ලෝ ගන්නවා ගත්තු අය ගොඩ අය ගන්නවා. ගත්තු අය අනිවාර්යෙන් ගන්නවා අපේ බෙදපු 5 කුඩු නේද? ඔව්. කී දෙනෙක් ගත්තද දෙන්නේ ආය? ඔව්. 4-5 ගමන ගන්නවා. ඕ අම්මෝ 3-4 ගමන මුස්ලිම් යාළුවෝ එහෙම 3-4 ගමන ගන්නවානේ. ඔව්. ඉතින් හරි සතුටුයි. සුදුමක ටැක්ස් වෙනවා දැක්කත්. ඒ සුදුමක ටැක්ස් වෙනවා යාළුවා. මම සෑමන් එක විදිහට තෙල් දානවා උයනවා නේද? ඔව්. මේක රසයි ගොඩක් නේ. මේ එක විදිහ. එදා අර අපි මේ මේකේ හැදුවේ අර පැටි එක නේ සුදු. අවල් එකේ එහෙම දාන්න ඕන. ඔව්. ඒක ගැන විස්තර ගොඩක් අය මැසේජ් කළා නේද? කෝල් කළා. ඔව් කෝල් කළා. කොහොමද හදන්නේ? අවන් එකේ කොච්චර වෙලාවක් තියාගන්න ඕනද? ඕගොල්ලන්ට ඒක ලෑස්ති කරගන්නකොටම අවන් එක ප්‍රීහීට් කරලා තියාගන්න පුළුවන්. රත් වුණාම එහෙමම දාන්න පුළුවන්. මම කිව්වේ අර ෆොයිල් ඇලුමිනියම් කොළ එක පොතල දාන්න වතුර හොඳට පිරෙන්න දාලා වතුර කියන්නේ අර
අපි හදාගත්ත මිශ්‍රණය දාලා මේ වතුරක් දැම්මට කමන්නේ. ඔයගොල්ලන්ට ඕන පොල් කිරි ෆ්‍රෙෂ් මිල්ක් ඒව දාපුවම තව ගොඩේ රසයි ෆ්‍රෙෂ් මිල්ක් වගේ දාපුවම දාලා දාගන්න පුළුවන්. ඒක ඒකට ඔයගොල්ලන්ට වතුර පිටිලා ගානට මේ සමන්ට ස්මෝන හොදි ඕන ගානට තියලා ඊට පස්සේ අර මස් එක රෝස් වෙලා වගේ ලස්සන පාටක් එනවා. ඒ පාට වුණාම ගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ලිපේ හදාගෙන ඉඳලා රෝස් කරගන්න විතරක් oven එකට දාන්නත් පුළුවන්. ඒක ගැන අහපු අයට කිව්වේ. මේ විදිහට හදලා බලන්න හරිම රසයි. මේක නම් දැන් ඇටි ආගෙන. මේක නම් මාට රසයි. පකාල් වල. මම කට් කරනවා එහෙම. ඇටි අරක මම ඔෆ් කරලා කිරි දාන්න ඕන නිසා. පරිප්පු එක ටිකක් ටෙම්පරාදු කරගන්න දෙලන්නේ. හැමදාම මේ අර වයි හදනවනේ අර වලම් වල. අපි ඉතින් මට හිතෙනවා මේ වලම් හදන්න. ඒක උට්ට දාගන්න. හරි පුණන් ඉතින් හැමදාම මේ පෙදිත්දාම වෙන්නේ. සුදු මැණිකට ඕන අපි සුදු කියන්නේ. සුදු නම් ඉතින් හැමදාම මෙව්වත් හරි පුකන්. අපේ බින්දු බැලලානේ ආවේ. බින්දු ඉතින් බුර අයින. මේ අපේ නාඩුවක් ඉන්නවා. අපේ තුන්දෙනාම මේ ඉවර කළා යාළගේ පිංගා මේ සුදු. අපේ තුන පහ පොඩු දානවා. පරිප්පුයක් දිව වගේ දානවා. පරිප්පුව පොඩක් අස්සල්ලි තියන්න. දාගන්න පරිප්පුවට. තාපේ සුදුනනික පිරිසවසාව නැත්නම් කන්නේ නැහැ ආලු. ඉතින් ලුණු දාලා තිබෙනේ පරිප්පුවට. දැන් තමයි ලුණු දාගන්නේ. අපේ බල්ලොංග තිඟන් උන් කාලානේ කඩලා දාලා අපේ බල්ලොංග තිඟන් ආලුනේ. දැන් යාලට ආයි තිඟන් ගන්න වෙනවා. පොල් කිරි ටිකක් දැම්මා. කඩු කරලා තියෙනවා නිවිති දාන්න ඕනේ. නිවිති දාගත්තා යාළුවනේ. චුට්ටක් කොහොම බහලා තියමු. එතකොට නිවිති ටික කැම්බෙනවා. දැන් මම මෙලු ටික ලියා ගන්න ඕනේ. මේ කැම ටික හදාගෙන ඉවරයි. ඉතින් මේ බෙදා ගන්න යන්නේ. පෙසුදුනා මේ ලස්සන කෑවයි මම දුන්නත් හදන්න කලින් කෑ උදේට කාලේ හිටියෙත් නෑ මම කාලා නෑ උදේට මට බෙදෙන හින්දා චුට්ටක් බෙදාගමු
මම ගොඩක් කන්නේ නෑ. මේ පරිප්පු නීතිය දාලා මේ සැමන් තෙල් දාලා එතකොට මෙතන තියෙනවා මැල්ල. තමයි යාළුවනේ අද අපේ දවල් කියන්නේ සැමන් තෙල් දාලා පරිප්පුයි මේ නිවිති දාලා හදලා මේ මුකුණු වෙන සම්බල් හදලා සම්බහල සුදුබත් හදලා ඔයගොල්ලෝ කාලා බලන්න හදලා හරිම රසයි මේ විදියට සැමන් තෙල් දාලා බලන්න. ඒ වගේම තමයි අපේ බෙදපු තුන පහ දාපුවම ගොඩක් ඒක රස වෙනවා. බෙදපු තුන පහ කුඩු ඕන අයත් WhatsApp message එකක් ගන්න අර අපේ හේවුල් එක වගේම තමයි WhatsApp message එකක් දාපුවම අපේ සුදු ඔයගොල්ලන්ට ඒ ගැන විස්තර ඕන මේ තෙල් එකක් ඕන නම් තෙල් එකක් ඕන කියලා දාන්න. තුන පහ නම් තුන පහ ඕන කියලා දාන්න. දෙකම ඕන නම් දෙකම ඕන කියලා දාන්න. මොකක් හරි කියලා දාන්න. එතකොට අපේ සුදු විස්තරය වෙනවා. ඒ වෙන විස්තර වලට මේ අනුව මේ තමා මේ අපේ ඉන්නේ මේ ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා. මේ එහෙමත් අහනවා කට්ටිය මෙහි ඈත වැඩි නේද හෙට එවන්න බැයිද හරිනේ කියලා. එහෙම නෑ. අපි කුරියර් එකකින් එවන්නේ. ඉතින් අපාඩර් එකකින් එවන්නේ. ඉතින් ඒකෙන් මුළු ලංකාව වටේටම යවනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පිටරට කට්ටිය අහනවා. ඉතින් හෙට ගෙන ගන්න ලොකු ගාණක් යනවා. ප්‍රශ්නයක් නැත්තම් ඉතින් මේ අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අපි තුන පහ ගොඩ ගන්න සල්ලි එයයි මේ එක කිලෝ එකක් ගෙන ගන්න ඒකයි තෙල් නම් සේවන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ඒ මොනවාද මේ අර මේ ආපුවම සල්ලි ගෙවලා ගන්න ඒ විදිහට අහන ගොඩක් අය අපි එහෙම හදලා නැහැ. එහෙම කරගන්න අමාරුයි. ඒ නිසා අපි එහෙම කරලා නැහැ. කුරිල් එකට කරලත් නැහැ. මේ තුන පහවට කරලා නැහැ. ඒ නිසා අපි අපේ බැංකු නම්බරයට අපේ 35 හරි අපේ හේවුල් එකේ හරි සල්ලි දාලා ඩෙලිවරි ගාස්තු ඔයගොල්ලන්ගේ ගෙදරට ආපුවම ගෙවලා ගන්න විදිහ තමයි අපි හදලා තියෙන්නේ. ඒ විදිහ කරගෙන යන එක ගොඩක් හොඳයි. එනේ යාළුවනේ අපි වීඩියෝ බලනවට අපිට කමෙන්ට් කරනවට අපිට එක එක විස්තර කියනවට ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් අපිට එක එක අදහස් කියනවා. ඒවට ඔයගොල්ලන්ට ගොඩාක් ස්තුතියි යාළුවනේ. අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නා නම් ඔයව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් අපිත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් යාළුවනේ අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම බුත්සන්නයි ජෙස්පිටයි කොහෙන්ද අප්සාත් එන්න බබ්බා මිනින්න මම්මිලාට කියන්න මං දඟ මල්ලයි මම නම් දඟ මල්ලයි අබුන් පෙන්නනවා යා අබුන් පෙන්නනවා මං අබුන් කාලේ ඉන්නේ කින් මං තාම දොයාවේ නාකින් යම්